ආයිබෝවන් සුබ දවසක්. වවහස්ත හෙළයා YouTube චැනලය හා සම්බන්ධ වන ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නට යන්නේ විශේෂ ග්‍රහමාරු දෙකක් සිදුවන මැයි මාසයේ කටක ලග්න හිමියන්ට පොදු පලාපල පිළිබඳවයි. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනි ඔයාලා තවමත් අපගේ බවහස්ත හෙළයා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අවසන් වනතුරු රැඳී සිට ඔබගේ අදහස් යටින් කමෙන්ට් කරන්නත් මේ වීඩියෝ එක තවත් අයට නැරඹීමට ෂෙයා කරන්නත් කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, අපි දැන් බලමු 2025 මැයි මාසය කටක ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා. කටක ලග්න ඔබගේ කුජ ලග්නේත් ගුරු 11 වැන්නේත් කේතු 3 වැන්නේත් රවි 10 වැන්නේත් ශනි බුධ සිකුරු රාහු 9 වැන්නේත් සිටියේදී ආරම්භන මෙම මාසයේ ඔබට මෙම 9 වැන්නෙන් පිහිටන ග්‍රහ පිහිටීම ඉතාමත් සුබදායක වෙනවා. නිතර ආගමානුකූලව කටයුතු වල යෙදෙමින් පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරමින් ඔබේ අනාගත සුභසිද්ධිය සඳහා වැඩ සලසාගත හැකි පින්වන්ත මාසයක් වෙනවා. ගුරු තවමත් 11 වැන්නේ ගමන් කිරීම ඔබට ධනය අතින් ඊතා සුබදායක බවක් නිර්මාණය කරගත හැකි වෙනවා. ඔබට නොසිතූ ආකාරයෙන් ධනය ලැබෙන අතර රැකියා සහ ව්‍යාපාර කටයුතු වලින් ඉහළ ආදායම් ලැබෙනවා. දෙවැන්නාධිපති උච්ච බලයෙන් 10 වැන්නේ සිටීම රැකියා කටයුතු වලින් ඉහළ ආදායම් ලැබීමට හේතු යෙදෙනවා. රැකියා ස්ථානය තුල ඔබ කැපී පෙනෙන අතර නව රැකියා අපේක්ෂාවන්ද පහසුවෙන් ඉටු කරගත හැකි වෙනවා. සිකුරු උච්ච බලයෙන් 9 වැන්නේ සිටින මේ මාසයේ ඔබගේ විදේශ ගමන් බලාපොරොත්තු ඉතා පහසුවෙන් ඉටුවන ඇති බව පෙන්눔 කෙරෙනවා. 7 වැන්නාධිපති 9 වැන්නට පැමිණීම නිසා ඔබේ විවාහ ජීවිතයේ පැවති ගැටලුකාරී බව පහව ගොස් ඉතා වාසනාවන්ත ලෙස විවාහ සම්බන්ධතා යලිත් ගොඩනැගෙනවා. විවාහ බලාපොරොත්තුවෙන් සිටින අයගේ විවාහ මංගල්‍ය කටයුතු සිදු කිරීමට මෙම මාසය ඉතා සුබදායක වෙනවා. පස්වැන්නාධිපති වන කුජ නීචව සිටියත් මෙම මාසය තුළ යෙදෙන රවි බුධ යෝගය නිසා ඔබේ අධ්‍යාපන කටයුතු වලට කිසිදු බාධාවක් ඇති නොකරනවා. ගුරු 12 වැන්නට පැමිණීම නිසා ඔබ තුළ යම් ආවේගශීලී බවක් මතුවීමට ඉඩකඩ ඇති අතර එම తত্ত্বය හැකිතාක් දුරට පාලනය කරගෙන ඉවසිලිවන්තව කටයුතු කිරීම වැදගත් වෙනවා. බෝවන රෝග, සෙම් රෝග, හදිසි අනතුරු ආදියට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව කල්පනාකාරීව කටයුතු කිරීමත් මගින් සිකුරු උච්ච බලයෙන් 9 වැන්නේ ගමන් කරන මෙම මාසයේ ඔබේ චරිතය පිරිසුදුව තබා ගැනීම කෙරෙහිද අවධානය යොමු කර යුතු වෙනවා. රතු පාට වස්ත්‍ර සහ ආහාර පාන ආදිය දන් දීමත් නිතර අபிසම්බිදාන පිරිත භාවිතා කිරීමත් මතු විය හැකි ගැටලු අවම කර ගැනීමට මෙය බෙහෙවින්ම බලපානවා. ඒ වගේම ඔබගේ අදහන ආගම දහම අනුව කටයුතු කිරීම මගින්
තවද ඔබගේ ජීවිතය යහපත් අතට හරවා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක අවසාන වනතුරු රැඳී සිටි කටකලක්න හිමි ඔබට ස්තුතියි. ඒ වගේම ඔබ තවමත් අපගේ බවහස්ත හෙළයා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත් මේ වීඩියෝ එක තවත් අයට නැරඹීමට ෂෙයා කරන්නත් ඔබගේ අදහස් කමෙන්ට් කරන්නත් කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. සම්බන්ධ වුණාට ස්තුතියි.